හරිද? ඉතින් දන්නවද අපි මේ කතා කරන වෙලාවේ මේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල 100 පෙන්නුවද? 100 පන්නලා. ඉතින් දැන් ඔය ඉන්ධන ගැන කතා කරද්දි සචිනී මේ ලෝකයේ ස්වාභාවික තෙල් නිදි ගත්තට පස්සේ දෙවන විශාලම ස්වාභාවික තෙල් නිදිය තියෙන්නේ සෞදි රාජ්‍යයට. අපි එක දවසක් කතා කරා. දීපිටියාව නිසා ස්නායු දුර්වල වීම වැළැක්වීමට වයෝවිටා 40+. තුන්වෙනිට විශාලම බොරතෙල් නැත්තම් ස්වාභාවික තෙල් නිදි තියෙන්නේ ඉරානයට. එතකොට අපිට හිතෙනවා මේ ඇයි ඉරානයටම ප්‍රජාතන්ත්‍රවාදය ගෙනියන්න මෙච්චර ඇමරිකාව උත්සාහ කරන්නේ? අර ඉතාලි ලේඛකයෙක් ලස්සන කතාවක් කියලා තිබ්බාචි. ඇමරිකාව නිදහස හොයන් යන හැම තැනම තෙල් තියෙනවා. මාර වැඩේ කියන්නේ තෙල් තියෙනවා. අන්න ඒකයි. ඒගොල්ලෝ කාට හරි නිදහස දෙන්න ගියොත් ඒගොල්ලෝ දන්නෙත් නෑ එතන තෙල් තිබෙනවා. එහෙම ඒ සිතවිල්ල පහළ වුණාට පස්සේ තමයි තෙල් මතුවෙන්නේ. දැන් අර වෙනිසුලාවට ගියා නිදහස දෙන්න. එතනත් තෙල්. එතනත් තෙල් තිබ්බා. දැන් කියුබාවට යනවා කියලා තියෙනවා. තෙල් තියෙනවා එහෙත්. දැන් අපිටත් එන්න කියන නිදහස දෙන්න. අපිට තෙල් නෑ. නෑ ඒගොල්ලෝ ආයෙත් පස්සේ තෙල් එයිද දන්නේ. ওই විදිහට අපි හොයාගෙන යද්දී අපිට හම්බෙන දේ තමයි මේ සෞදි රාජ්‍යය. සෞදි රාජ්‍යයත් ඔය ඉරානය වගේම තමයි. ඒකාධිපති පාලනයක් තියෙන. සෞදි ප්‍රජාතන්ත්‍රවාදයක් අපිට කොතනකවත් හම්බ වෙන්නේ නැහැ සචිනී. හරිද? කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී නැද්ද කියනනම් අපිට මතකයි සෞදි රජයේ තියෙන දූෂණ ගැන කතා කරපු. සෞදි රජය කොච්චර අක්‍රමවත්ද කියලා කතා කරපු අර ජමාල් අහමඩ් කෂෝගිව ඝාතනය කළානේ. හොයාගෙන ගිහිල්ලා තමයි ඉස්තාන්බුල් වල ටර්කි වල නැත්නම් තුර්කියේ ඉස්තාන්බුල් වල සෞදි කන්සියුලර් කාර්යාලය ඇතුලේ තමයි ඝාතනය කරේ. ඒතකොට හිතන්න පුළුවන් කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියලා සෞදිය. ඒ සල්මන් රුෂ්ටි හොඳම උදාහරණේ. එතකොට ඇයි ඇමරිකාව මේ ඉරානයට අරන් යන්න උත්සාහ කරන ප්‍රජාතන්ත්‍රවාදය සෞදියට අරන් යන්න උත්සාහ නොකරේ කියන ප්‍රශ්නේ ලෝකයට එනවා. ඉරානයේ තියෙන තෙල් නිදිවල කොහොමත් අයිතිය තියෙන ඉරානයටම තමයි සචිනී. හැබැයි අපි දන්නවා සෞදි රාජ්‍යයේ තියෙන තෙල් නිදිවල අයිතිය තියෙන්නේ සෞදියට උනාට තෙල් උඩට ගන්න තාක්ෂණයේ තියෙන ඇමරිකාව සතුව. මේ වෙනකොට ඇමරිකානු සමාගම් තමයි සෞදියේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා තමයි වැඩි මැදිහත් වීම කරන්නේ නැත්නම් මොකද මැදිහත් වීම කරන්න ඕනේ නැහැ රජවරු. ඒ කියන්නේ සෞදි රජ කුමාරවරු කැමති මේ යන ක්‍රමයට. ඒ කියන්නේ ඇමරිකාව මැදිහත් වෙලා තෙල් ටික උඩට ගන්නවා ලෝක වෙළඳ පොළට යවනවා. සෞදි රජයේ ඒ ලැබෙන ලාභය තමයි අරගෙන ගිහිල්ලා ඇමරිකානු වෙළඳ පොලේ අපි කියනවා පෙට්‍රෝ ඩොලර්ස් විදිහට ආයෝජනය කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒ කියන්නේ ගනුදෙනුව හරි. හැබැයි ඒ ගනුදෙනුවට තාම ඉරානය සූදානම් නෑ. එනේ කොටින්ම කියනවා නම් ඇමරිකාව කියන විදිහට නටනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ. නෑ. ඒ කියන්නේ සෞදිය කොච්චර මේ ඇමරිකාව කියන විදිහට නටනවද කියනවා නම් අපිට නිකන් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. හරිද? මේ වෙනකොට ඇමරිකානු සමාගම් තුනක් තමයි හලිබර්ට් ඊට පස්සේ බේකර් හියුස් සහ SLB කියන සමාගම් තුන තමයි සෞදි රාජ්‍යයේ තෙල් ගොඩට ගන්න වැඩේ කරන්නේ. එතකොට ඒක අපිට තේරෙනවා ඇමරිකාවට තමයි සල්ලි ටික යන්නේ. ඒ වගේම තමයි මේ ළඟදී විශේෂ ආරක්ෂක ගිවිසුමක් සෞදි ස්ට්‍රැටජික් ඩිෆෙන්ස් ඇග්‍රීමන්ට් කියලා එකක් සයින් කරනවා. ඒ කියන්නේ සෞදිය සියලු අවි ආයුධ ගන්නෙ F-35 වගේ ප්‍රහාරක යාන ඔක්කොම ගන්නෙත් ඇමරිකාවෙන් තමයි. අපි කැමතියි ගන්න අපි ඔයගොල්ලන්ගෙන් ගන්නවා. ඒ වගේම තමයි බෝයින් ඉතිහාසයේ ඇමරිකාවේ බෝයින් ඉතිහාසයේ වැඩිම ඇනවුම ගුවන් යානා 121ක් අර ඩ්‍රීම් ලයිනර් ලොකු ගුවන් යානා 121ක් ගන්න සෞදිය කැමති වෙනවා. ඒ ගන්නෙත් ඇමරිකාව. ඔය ආර්ථික ගිවිසුම් දිහා බැලුවට පස්සේ ඔය තෙල් ගන්න හැටි බැලුවට පස්සේ අපිට පේනවා ඇයි කියලා ඇමරිකාව සෞදියට ප්‍රජාතන්ත්‍රවාදය අරගෙන යන්නේ නැතුව ඉරානයට අරගෙන යන්නේ කියලා.